අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැතික ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා මේසිංහ. මම රෝෂිනී විජේසූරිය. මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්. සේවා විශ්‍රාම වැටුපට රජය එකඟ වේ. රණවිරු උපවාසය අවසන්. පළාත් පාලන ඡන්දය කවදාද? මම හිතනවා අප්‍රේල් 30 වෙනිදා කලින් ඡන්ද විසීම තියන්න පුළුවන්කම ලැබෙයි. වමේ පක්ෂවලින් අගමැතිට අභියෝගයක්. ඔහුට අපහාස කරනවා අය හොරාය කියලා. අපිට නඩු දාන්න. මාතර වේරදුවට පැමිණි දැවැන්ත ගැටකිවුලෙකු නිල්වලා ගඟට මුදා හැරේ. සේවා කාලයේ වසර 12ට අඩු ආබාධිත විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයන්ට සේවා විශ්‍රාම වැටුපක් ගෙවීමට රජයේ එකඟත්වය පළ කර තිබෙනවා. දින 8ක් තිස්සේ කොළඹ කොටුව ප්‍රදේශයේ සිදු කළ විරෝධතාව නතර කිරීමට රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය අද තීරණය කළේ ඒ අනුවයි. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ආබාධිත රණවිරුවන් අද සිදු කළ විරෝධතාව අතරතුර පොලිසිය ඔවුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. දවසේ පුවත. විරෝධතාවයේ නිරත විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයන් සමග භික්ෂු හා සිවිල් සංවිධාන කිහිපයක් අද පෙරවරුවේ එක්ුණා. ඔවුන් ගාලුමුද්දර පිටිය ඉදිරිපිට මාර්ගයට රැස් වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට එක් විරෝධතා පෙළපාලියක නිරත වීමේ අරමුණින්. සභාකරන් නන්දි කඩාල් කලපුවේ මරලා දාන්න පුළුවන් වෙච්ච මේ රණවිරුවන්ට පොලිසියේ කඳුළු ගෑස්වත් පොලිසියේ වෙඩි උණ්ඩවත් අදාළ නොවේ. ඒක නිසා අපේ ඉල්ලීම විතරක් දීපල්ල කියන එක පැහැදිලිව කියනවා. එම විරෝධතාව වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ කොටුව පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළේ විරෝධතාව හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන්නේ නම් එය වැළැක්වීමේ බලය පොලිසියට ඇති බව පවසමි. විරෝධතාවයේ නිරත පිරිස අතරින් 6 දෙනෙකුට පොලිසිය මැදිහත්ව ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡාවකට අවස්ථාව ලබා දුන්නා. එම සාකච්ඡාවේ තීරණය ප්‍රමාද වීම හේතුවෙන් නොසන්සුන් වූ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ ගත්තා. එහිදී ඔවුන් වැළැක්වීමට පොලිසිය අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කළා. ජල ප්‍රහාර නොතකා ඉදිරියට පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය පරිසරයට ඇතුළු වීමට උත්සාහ දරුවා. එහිදී ඔවුන් වැළැක්වීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ප්‍රහාරය අතරතුර විරෝධතාවට එක්ව සිටි දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සාකච්ඡාවේ විසඳුම දැනුම් දෙනතුරු සෙසු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ප්‍රධාන පිවිසුම අවහිර වන ලෙස රැඳී සිටියා. පැයකට පමණ පසු සාකච්ඡා බේකගතාවන් විරුද්ධතාකරුවන්ට දැනුම් දුන්නා. ආබාධිත රණවිරුවන් දැනට ලබන වැටුප් පහ දීමනා සහ දුබලතා දීමනාට අමතරව මෙම සේවා විශ්‍රාම වැටුපද ඔවුන්ට 2017 පෙබරවාරි මාසයේ සිට ගෙවනු ලබයි. ඔබේ සංවිධානයේ නියෝජිතයෝ ඔවුන් සතුව මේ පිළිබඳව ලිඛිත ලේඛන තියෙනවා. දැන් මම ඊටාම කාරුණිකව ඔබෙන් ඉල්ලා හිටිනවා මෙතනින් විසර යන්න. එකඟතාව පිළිබඳ දැනුම් දීමට ඔවුන් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සමාජිකයන් 9 දෙනා දින 5ක් තිස්සේ උපවාසයේ නිරතව සිටින ස්ථානයට පැමිණියා. එදී මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා කර සෙත්පතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත එකඟතාව ඔවුන්ට දැනුම් දීමෙන් අනතුරු උපවාසය නතර කෙරුණා. රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී හිටින්න තමයි රණවිරු සේවා අධිකාරියක් තිබෙන්නේ. එතකොට වෙලේ විධානගේ නෝනහාමිනේ තමයි මේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය. අඩුම ගානේ මේ රණවිරුවන්ගේ සුවදුක් විමසන්නවත් පැමිණේ නැහැ. ඒකට අපේ කනගාටුව මේ වෙලාවේ අපේ විරෝධතාවය පළ කරනවා. මෙන්න මේ ඇඳ යට කවුරු හරි හැංගිලා ඉන්නවද පොඩ කැමරාව අල්ලන්න බලන්න. නෑ මං එව්වේ ෆීල්ඩ් මාෂල් එව්වේ පොන්සේක මහත්තයාව. ලෝකේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉන්නවා නම් රණවිරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා නොකරපු එකම ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා ඇමති කටුව සූප්පු කරගෙන අද රණවිරුවන් පාවලා දෙනවා. අවදිත රණවිරුවන් සිදු කළ විරෝධතාව සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ අයගේ ප්‍රශ්න 28න් 25ක් මගේ මට්ටමින් මම විසඳුවා. එකම ප්‍රශ්නයයි දැන් කතා කරන්නේ කට්ටිය සේවා විශ්‍රාම වැටුප. ඒකත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ රෙගුලාසි වල වගන්ති දෙකක් වෙනස් කරලා ඒක දෙන බව ඒ අයට දන්ලා තියෙනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් හැටියට තමයි අපි දකින්නේ.